ඕන අදාරගෙනාව සුපරිම කැමරා ෆෝන් සෙට් එකක්. ලිස්ට් එකේ පළවෙනියටම තියෙනවා Vivo X300 කියන ෆෝන් එක. මේ ෆෝන් එකේ කැමරා එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 200ක වයිඩ් ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 50ක පෙරිස්කෝප් ටෙලිෆොටෝ ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 50ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ කැමරා සෙටප් එකෙන් අපිට පුළුවන් 4K වගේම 1080p වීඩියෝස් උනා ගොඩක් ලොකු ෆ්‍රේම් රේට් එකක් යටතේ රෙකෝඩ් කරන්න වගේම මේකේ සෙල්ෆි කැමරා එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා ලෙන්ස් එකනොත් අපිට පුළුවන් 4K වගේම 1080p වීඩියෝස් උනත් ගොඩක් හොඳ FPS රේට් එකක් යටතේ රෙකෝඩ් කරන්න. දෙවෙනියට තියෙනවා OnePlus 15R කියන ෆෝන් එක. මේ ෆෝන් එකේ කැමරා ලෙන්ස් එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා සෙටප් එකනොත් අපිට 4K වීඩියෝස් වගේම 1080p වීඩියෝස් උනත් කලින් කිව්වා වගේ ගොඩක් ලොකු ෆ්‍රේම් රේට් එකක් යටතේ රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක සෙල්ෆි කැමරා එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 32ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. 4K වගේම 1080p වීඩියෝස් උනත් ඔයාට 30fps යටතේ රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. තුන්වෙනියට තියෙනවා OnePlus 12R කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් කැමරා ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 2ක මැක්‍රෝ කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා සෙටප් එකෙන් අපිට 4K වගේම 1080p වීඩියෝස් උනත් රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා සහ මේක සෙල්ෆි කැමරා එක විදිහට මෙගාපික්සල් 16ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලෙන්ස් එකෙන් නම් අපිට 1080p වීඩියෝස් විතරයි රෙකෝඩ් කරන්න පුළුවන්කම ලැබෙන්නේ 30fps වලින්. හතරවෙනිට තියෙනවා Samsung Galaxy A36 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් කැමරා ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 50ක මැක්‍රෝ කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකෙත් අපිට 4K වීඩියෝස් වගේම 1080p වීඩියෝස් උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක සෙල්ෆි කැමරා එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 12ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. 4K වගේම 1080p වීඩියෝස් උනත් රෙකෝඩ් කරන්න පුළුවන් 30fps වලින්. පස්වෙනියට තියෙනවා Xiaomi 15 Ultra කියන ෆෝන් එක. මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක විදිහට මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා ලෙන්ස් එකක්, මෙගාපික්සල් 50ක ටෙලිෆොටෝ ලෙන්ස් එකක්, මෙගාපික්සල් 200ක පෙරිස්කෝප් ටෙලිෆොටෝ ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 50ක අල්ට්‍රා වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. 4K 8K සහ 1080p වීඩියෝස් උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩක් ලොකු ෆ්‍රේම් රේට් එකකින් රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක සෙල්ෆි කැමරා එක විදිහට මෙගාපික්සල් 200ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. 4K වගේම 1080p වීඩියෝස් උනත් ගොඩක් හොඳ ෆ්‍රේම් රේට් එකක් යටතේ රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. හයවෙනිට තියෙනවා OnePlus 15 කියන ෆෝන් එක. මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 50ක පෙරිස්කෝප් ටෙලිෆොටෝ ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 50ක අල්ට්‍රා වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. 4K 8K සහ 1080p වීඩියෝස් ගොඩක් හොඳ ෆ්‍රේම් රේට් එකක් යටතේ රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක සෙල්ෆි කැමරා එක විදිහට මෙගාපික්සල් 32ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කැමරා ලෙන්ස් එකෙන් අපිට 4K වගේම 1080p වීඩියෝස් රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා ගොඩක් හොඳ ෆ්‍රේම් රේට් එකක් යටතේ. ඊළඟට තියෙනවා Oppo Find X9 Pro කියන ෆෝන් එක. මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා ලෙන්ස් එකක්, මෙගාපික්සල් 200ක පෙරිස්කෝප් ටෙලිෆොටෝ ලෙන්ස් එකක්, ඒ වගේම මෙගාපික්සල් 50ක අල්ට්‍රා වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. 4K වගේම 1080p වීඩියෝස් ගොඩක් හොඳ ෆ්‍රේම් රේට් එකක් යටතේ රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා සහ සෙල්ෆි කැමරා එක විදිහට මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. 4K වගේම 1080p වීඩියෝස් ගොඩක් හොඳ ෆ්‍රේම් රේට් එකක් යටතේ රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා.